Hi guys, welcome back to my YouTube channel. මේකේ තියෙන්නේ සැප්තැම්බර් 15 රෑ සැප්තැම්බර් 16 කොහොමද ගෙවන්නේ කියලා. විශේෂ දේවල් නෑ, පොඩි vlog එකක්. මේ vlog එකෙන් පස්සේ මම ලස්සනම vlog එකක් අරන් එනවා. ඒ හින්දා අමතක නොකර මාව subscribe කරලා තියාගන්න. breakfast එකත් අරගෙන ඔබයක් තිබ්බා. ඒකත් කපලා කාලා පොඩි ගමනක් යන්න තියෙනවා. අපි ටවුන් එකට යන්න තමයි හදන්න, පොඩි වැඩ වගේක් දෙන. ඒ වගේම අපි ලන්ච් එක එළියෙන් ගන්න ඩිසයිඩ් කරා. ඇත්තටම තමයි මං හිතන් ඉන්නවා අද ඉඳන්, ඒ කියන්නේ සැප්තැම්බර් 17 ඉඳන් ඩයට් එකක් පටන් ගන්න. sugar කට් කරලා අපි බලමු කොච්චර දුරට මම සාර්ථක වේද කියලා. මම ගන්න හැම මීල් එකක්ම මම රෙකෝඩ් කරලා vlog එකක් විදියට ඔයාලට අරන් එනවා. තව කියන්න ඕනේ, මගේ බබා හම්බුණාට පස්සේ මම කිලෝ 12ක් අඩු කරගත්තා. ඒකත් මම ඔයාලට ෂෙයා කරගන්නම්. ඒ කොහොමද කරේ කියලා. ආම්බ එකත් කාලා, නූඩල්ස් එකත් කාලා අපි යන්න පිටත් වුණා. අපි ගිහින් කරපු හැමදේම මම vlog කරේ නැහැ. ලන්ච් එකට ගත්තා. ලන්ච් එකට අපි ඕඩර් කරේ chicken fried rice එකකුයි thai rice එකකුයි. ඇත්තටම first time තමයි මම thai rice එක කෑවේ. මාර්ම රසයි rice. මං හිතනවා දෙකටම මං thai rice lover කෙනෙක් වෙයි. ඒකත් අරගෙන අපි ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ අපි මොකද කරන්න කියලා බලමු. ගෙදර ආවට පස්සේ මං මොකුත් vlog කරන්න ගියේ නෑ. මහන්සිනිතා wash එකක් දාලා එහෙම නිදාගත්තා. ඊට පස්සේ අද උදේ නැගිටලා, ඒ කියන්නේ 17 උදේ නැගිටලා ඩයට් එක කරන්නේ හවස ඉඳන්. උදේ නැගිටලා දන්නවනේ ඉතින් කන බොන જાති ටිකක් උඩට අරන් ගිහින් මම YouTube එකේ vlog බලන්න තමයි හදන්නේ. යස්ස කිචන් එකත් පොඩ්ඩක් අස් කරගන්නවා. කිචන් එක ටිකක් හැඩි වෙලා. ආවත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. මම මේ අයිස්ක්‍රීම් දෙක try කරලා නැහැ. එකක් try කරන්නම් ඉස්සරහට. බලමු අපි. ස්ට්‍රෝබෙරි එකයි වුඩ් ඇපල් එකයි මට try කරන්න හිතුණත් මං අද try කරේ නෑ. මොකද මං ඩයට් කරනවා කියලා හිත හදන් ඉන්න නිසා. ඊට පස්සේ මේ කඩචෝරි ටිකත් අරගෙන මං උඩට ආවා. හැබැයි මම බිස්කට් ටික පහළ තිබ්බත් මට කැවෙන නිසා මම මේක අල්මාරියටම දැම්මා. මට පේන්නේ නැති වෙන්න. ටිප එකක vlogs බැලුවා. ඊට පස්සේ ඉතින් ඔය පොඩි ගෙදර වැඩ ටිකකුත් කරා. අපි අලුත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. මාව subscribe කරලා නැත්නම් ආයිමත් කියනවා මාව subscribe කරලා තියාගන්න. බුදු සරණයි.